මේ ප්‍රශ්නෙට මට අවංක උත්තරයක් දෙන්න. ඔයා අන්තිමට සැලසුම් කරලා තිබුණු ඔයාගේ ජීවිතේ පවා වෙනස් කරන්න හැකියාවක් තිබුණු වැඩක් ඔයා හෙට කරනවා කියලා කල් දැම්මේ ඇයි? ඒ කම්මැලි නිසාද? නැත්නම් වෙලාව මදි නිසාද? නෑ. ලෝකේ වසර ගණනාවක් පුරාවට සිද්ධ කරපු ඇතැම් පර්යේෂණ මගින් පෙන්නලා දෙනවා. එහෙම සිද්ධ වුණේ ඔයාගේ මොළේ ඇතුලේ සිද්ධ වුණු රසායනික සිවිල් යුද්ධයකින් ඔයා පරාජය වුණ නිසායි කියලා. ඒ නිසා අද වීඩියෝෙන් අපි කතා කරමු වැඩ කල් දැමීම පිළිබඳව ප්‍රසිද්ධ පර්යේෂණ දෙකක් පිළිබඳව සහ වැඩ කල් දැමීම අවම කරගන්න ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේද දෙකක් පිළිබඳව. පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා අපි යමු වීඩියෝ එකට. වීඩියෝට ආරම්භයක් ගන්නත් එක්ක මම ඔයාව වසර 26ක් පොඩ්ඩකට ආපස්සට එක්ක යනවා. 2000 අවුරුද්දේ කැනඩාවේ කාල්ටන් විශ්වවිද්‍යාලයේ සේවය කරපු මහාචාර්ය තිමෝති පයිචල් ඇතුළු කණ්ඩායම විසින් වැඩ කල් දැමීම පිළිබඳව පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඔහු ඒ විශ්වවිද්‍යාලයේම මනෝවිද්‍යා අංශයේ මහාචාර්යවරයෙක් නිසා මේ පර්යේෂණය සඳහාත් යොදාගන්නේ එම විශ්වවිද්‍යාලයේම මනෝවිද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් 45 දෙනෙක්. මේ අපූර්ව පර්යේෂණය කරලා බලන්න මහාචාර්ය පයිචල් ඇතුළු කණ්ඩායම මේ සිසුන්ට විභාග කඩයිමක් ආසන්න වෙනකම් බලාගෙන හිටියා. ඇයි ඒ වගේ කාල සීමාවක් තෝරගන්න කියලා ඔයාට ප්‍රශ්නයක් ඇතිනේ. මොකද මේ වගේ කාල සීමාවක මේ සිසුන් හැමෝම ඒ විභාගයට සූදානම් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාලා හැමෝම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ වැඩක් තියෙනවා. අනික් කාරණේ තමයි අපි හැමෝම වගේ විභාග ලියලා තියෙනවනේ. විභාගයක් ලඟ වෙද්දී පාඩම් කරන එක පැත්තකින් තියලා අපි කොයිතරම්නම් වෙන වැඩ කරනවද කියලා. මෙන්න මේ වගේ කාල සීමාවක දවස් 5ක් මේ පර්යේෂණය කරන්න මේ විද්‍යාඥයින් කණ්ඩායම දින තීරණය කරගන්නවා. පර්යේෂණය සිදු කරනවා කියලා මෙයාලා විශාල වෙනසක් සිද්ධ කරේ නැහැ. මේ ශිෂ්‍යයින්ට තමන්ගේ එදිනදා වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න උපදෙස් දුන්නා. නමුත් මේ තෝරගත්තු දවස් 5 ඇතුළත මෙයාලා කරන්න ඕනේ පොඩි ක්‍රියාකාරකමක් තිබුණා. බීබර් කියලා ඒ දවස්වල පණිවිඩ යවන්න භාවිත කරපු උපකරණයක් මේ සිසුන් 45 දෙනාටම ලබා දුන්නා. ඒ කාලේ අද වගේ ස්මාර්ට්ෆෝන් නැහැනේ. ඒ නිසා මේ බීබර් කියන උපකරණය භාවිත කරලා ඒ දවස්වල මිනිස්සු එක තැනකින් තවත් තැනකට පණිවිඩ හොමාරු කරගත්තා. මෙන්න මේ උපකරණය භාවිත කරලා මේ පර්යේෂණය සිද්ධ කරපු දවස් 5 ඇතුළත දවසකට 8 වතාවක් බැගින් බීප් ශබ්දයක් එන සිග්නල් එක මේ සිසුන් 45 දෙනාටම එකම අවස්ථාවකදී යවුවා. හැබැයි දවසේ පැය 24ම මේක කළේ නැහැ. උදේ 9 ඉඳලා රාත්‍රී 10 වෙනකන් කාලය ඇතුළත සැලසුම් කරපු නැති කාල සීමාවල ඒ කියන්නේ උදේ 10:14 දවල් 2:45 හවස 6:10 වගේ කිසිම පිළිවෙලක් නැති ඒක ඇහුණු ගමන් සිසුන් පවා අන්දුන් කුන්දුන් වෙලා යන වෙලාවල් වලදී වැදගත්ම දෙයක් තමයි මේ බීප් එකත් එක්කම මේ සිසුන්ට උත්තර ලියන්න ඕනේ ප්‍රශ්නාවලියක් තියෙන බයින්ඩර් එකකුත් දුන්නා. මෙයාලට කරන්න තිබ්බේ සරල දෙයයි. මේ බීප් සද්දය ඇහුණු ගමන් මෙයාලා එයාලගේ බයින්ඩර් එක අරගෙන තියෙන ප්‍රශ්නවලට ඒ වෙලාවෙම උත්තර ලියලා සම්පූර්ණ කරන්න ඕනේ. අපි සාරාංශයක් වශයෙන් ගත්තොත් මේකේ ප්‍රධාන ප්‍රශ්න 4කට පිළිතුරු ලියන්න තිබුණා. ඒ තමයි අංක 1. මේ වෙලාවේ ඔබ කරමින් ඉන්නේ මොකක්ද? අංක 2. දැන් කරමින් ඉන්න කාර්ය ගැන ඔබට හැඟෙන දේ. අංක 3. ඔබ මේ වෙලාවේ කළ යුතුයි සිතන වෙනත් දෙයක් තිබෙනවද? අංක 4. වෙනත් දෙයක් තිබෙනවා නම් ඔබ ඒ ගැන හිතන්නේ මොකක්ද? මේ ආකාරයට දින 5ක් දිනකට 8 වතාව බැගින් හැම සිසුවෙක්ගෙන්ම දත්ත එකතු කරපු මේ විද්‍යාඥයන් පිරිස බීප් නාදය ඇහෙන වෙලාවේ සිසුන් කරමින් හිටපු කාර්ය මේ විදිහට ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දැක්වුවා. මේක ටිකක් අපැහැදිලි නිසා පොඩි උදාහරණ දෙකකින් මම ඔයාලට මේක පැහැදිලි කරන්නම්. පළවෙනියට නිින්ද කියන කාර්යය ගන්නකො. කල් නොදමන නිින්ද කියන්නේ අපි හිතමුකෝ එයා හැමදාම නිදාගන්නේ රෑ 9ට නම් ඒක වැඩක් කල් දාන්න ඕන නිසා කරන නිදා ගැනීමක් නෙවෙයි. නමුත් කල් දැමීම කොටසේ තියෙන නිින්ද කියන්නේ එක්සෑම් එකට පාඩම් කරන්න බැරි නිසා කවදාකවත් නැතුව දවල්ට නිදා ගන්න එක වගේ දෙයක්. ඊට පස්සේ මේ පර්යේෂකේ මේ දත්ත එකතු කරලා සිසුන් අනෙක් ප්‍රශ්නවල දීපු පිළිතුරුත් විශ්ලේෂණය කරලා අපිට මේ වගේ ප්‍රස්තාරයක් ඉදිරිපත් කරනවා. කලබල වෙන්න එපා. මම මේක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම අපි ප්‍රස්තාරයේ මේ තීරු තුන පැහැදිලි කරගමු. නිල් පාට තීරුව කියන්නේ වැඩ මඟ ඇරලා ඒ අය කරපු දේවල් නිසා එයාලට හිතට දැනුණු දේ. ඒ කියන්නේ ටීවී බලන එක, යාළුවෙක් එක්ක අනවශ්‍ය විදියට කතා කරන එක වගේ. රතු පාට තීරුවෙන් කියන්නේ එයාලා වැඩිපුර අවධානයක් හා කාලයක් දීලා කරන්න ඕනි දේවල් ගැන එයාලගේ හිතට දැනෙන දේ. මේ පර්යේෂණයේ හැටියට පාඩම් කරන එක. කොළ පාට තීරුවෙන් කියන්නේ ඒ අය සාමාන්‍ය ක්‍රියාකාරකමක් කරනකොට එයාලට දැනෙන දේ.
ඒ කියන්නේ විශේෂයක් නැතුව පුරුද්දක් විදිහට කෑම කනකොට දැනෙන දේ වගේ. ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ තියෙන මේ කොටස් පහට අපි අවධානය යොමු කරමුකෝ. මේ පළවෙනි කොටසෙන් කියන්නේ ඉහත ක්‍රියාකාරකම් වර්ග තුනේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට දැනෙන දේ. ඔයාලට පේනවා මේ රතු පාට තීරුව අනිත් තීරු දෙකට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නවා කියලා. ඒ කියන්නේ ඒ වගේ වැඩ අමාරුණත් ඒකේ තියෙන වැදගත්කම ඒ අය හොඳින් දන්නවා. දෙවෙනි කොටසට අවධානය දුන්නොත් යම්කිසි කාර්යයක තියෙන ප්‍රියජනක බව. කියන්නේ සරලවම ඒ කාර්යයට තියෙන කැමැති බව. මෙයාලට වැදගත් උනත් එක්සෑම් එකට පාඩම් කරන එක ටිකක් අකමැති දෙයක්. හැබැයි තවල්ට නිදා ගන්න එක, ටීවී බලන එක ප්‍රියජනකයි. ඒකයි ඒ කොටසේ නිල් පාට තීරුව උඩින්ම පිහිටලා තියෙන්නේ. 3 4 5 කියන කොටස් වලට අපි අවධානය දුන්නොත් අපේ ජීවිතේට වැදගත්. හැබැයි ප්‍රියජනක නැති වැඩ කරගෙන යද්දී මානසික පීඩනය, ඒක කරන්න තියෙන අමාරු ගතිය වගේම ව්‍යාකූල හැඟීමක් දැනෙනවා. ඒ නිසායි ප්‍රස්ථාරයේ ඒ කොටස් වලදී රතු තීරුව අනිත් දෙකට සාපේක්ෂව ඉහළ අගයක් ගන්න. ඉතින් මේ පර්යේෂණයේ ප්‍රතිඵලවලට අනුව අපිට පැහැදිලි අපි උනත් වැඩ කල් දාන්නේ කම්මැලිකමටත් වඩා ඒ වැඩේ කරන්න ගියාම අපිට තියෙන අකමැත්ත සහ ආතතිය මගහැරව ගන්න. ඉහත පර්යේෂණයෙන් පැහැදිලි වුණු වැඩ කල් දැමීම සහ හැඟීම් පිළිබඳ සොයා ගැනීම සහ තවත් මේ පිළිබඳ සිද්ධ කරපු පර්යේෂණ ඉදිරියට අරගෙන යමින් මහාචාර්ය තිමෝචි පයිචිල් සහ මහාචාර්ය ෆුෂියා සිරෝසිස් විසින් 2013 අවුරුද්දේ වැඩ කල් දැමීම පිළිබඳව සමාලෝචන පත්‍රිකාව එහෙම නැත්නම් රිවිව් පේපර් එකක් ඉදිරිපත් කරනවා. රිවිව් පේපර් එක ගැන ඔයාලට අදහසක් නැත්නම් ඒ පිළිබඳව මම කලින් කරපු වීඩියෝ එක ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඒ ගැනත් අදහසක් ගන්න. හොඳයි. අපි ආයෙත් අපේ කතාවට આવොත් මේ පර්යේෂණ පත්‍රිකාවේදී උන් ප්‍රධාන සොයාගැනීම් කීපයක් ඉදිරිපත් කරනවා. හිතන්න ඔයාලට හෙට වෙද්දි ඉවර කරන්න ඕනේ වැඩක් තියෙනවා. හැබැයි අද ඔයා ඒක සම්පූර්ණ කරන්නේ නැතුව නිදා ගන්නවා. ඇයි ඒ? මොකද ඔයාගේ මේ මොහොතේ සතුට හෙට ඔයාගේ ටාස්ක් එක ඉවර කරලා ලබන සතුටට වඩා ඉහළ නිසා. මේක මම ඔයාට උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. ඔයාට මම රුපියල් 10000ක් දෙනවා. ඒ වගේම ඔයාට මේ මුදල් වලින් කරන්න කැමති දේවල් දෙකකුත් කියනවා. එක්ක ඔයාට මේක වේදම් කරලා අලුත් ඇඳුමක් ගන්න පුළුවන්. නැත්නම් හොඳ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑම වේලක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේක ආයෝජනය කරලා කාලයකින් මේක රුපියල් 20000ක් 30000ක් දක්වා වර්ධනය කරගන්නත් පුළුවන්. නමුත් ඔබ දන්නවද? බොහෝ දෙනෙක් කරන්නේ මේක අරගෙන වේදම් කරන එක. බොරු නම් ඔයා මොකද කරන්නේ? මෙන්න මේක තමයි මම අර මුලින් කිව්ව මොලේ සටන. ඕක ඔය නිකන් හම්බුන එකනේ. ඒ නිසා ඕක වේදම් කරලා අපි ලස්සන ඇඳුමක් ගමු කියලා කියන්නේ ඔයාගේ මොලේ ලිම්බික් සිස්ටම් එක. හැබැයි මේක ආයෝජනය කරලා අනාගතයට ප්‍රයෝජනයක් ගන්න කියලා කියන්නේ ඔයාගේ මොලේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. සරලවම හැඟීම් වලට මූලිකත්වය දීලා වැඩ කරන ලිම්බික් සිස්ටම් එක දැන්ම ලැබෙන සතුටට ගොඩක් කැමතියි. එයා ක්ෂණික සතුට පස්සේ යන කෙනෙක්. හැබැයි තර්කානුකූලව වැඩ කරන ඔයාගේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක වැඩ කරන්නේ හරියට දුර දක්නා නුවණින් වැඩ කරන ව්‍යාපාරිකයෙක් වගේ. සාමාන්‍යයෙන් අපි අනාගතයේ ප්‍රතිඵල ලැබෙන වැඩක් මේ වෙලාවේ කරන්න ගන්නකොට ඒකේ සැටිස්ෆැක්ෂන් එක මේ වෙලාවේ ගොඩක් අඩුයිනේ. හැබැයි ඒ වැඩේ කල් දාලා දැන් ඔයා ෆෝන් එක ස්ක්‍රෝල් කරන එකෙන් ඔයාට මේ වෙලාවේ සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. ඒකයි ඔයා බොහෝ වෙලාවට ක්ෂණික සතුටට දිනුම දෙන්නේ. අපේ තවත් දුර්වලතාවක් මේ පර්යේෂණ වාර්තාවෙන් පෙන්නලා දෙනවා. ඒ තමයි හිතන්න ඔයාගේ බිස්නස් එකේ ලාභය අඩු වෙලා. එතකොට මේ වෙලාවේ කරන්න ඕනේ ඔයාගේ මේ ලාභය වැඩි කරගන්නේ කොහොමද කියලා සැලසුමක් හදාගන්න එක. හැබැයි ඒ වෙනුවට ඔයා කරන්නේ බිස්නස් එක කරන ලොකේෂන් එක පොඩ්ඩක් අපිලිවෙලයිනේ. ඒ නිසා මම ඒක පොඩ්ඩක් පිළිවෙලට හදා ගන්නවා. බිස්නස් එකට පාවිච්චි කරන ලැප්ටොප් එකේ ෆයිල් ටික පිළිවෙලට හදලා නැහැ. ඒ නිසා මේක පිළිවෙලට ඕගනයිස් කරගන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ වැඩේ පැත්තකින් තියලා ඒ තරම්ම වැදගත්කමක් නැති වැඩවලට අවධානය දෙන එක. අතරම මෙතනදී කම්මැලි වෙලත් නැහැ. මම අද ගොඩක් වැඩ කරා. මම ගොඩක් බිසි වෙලා හිටියා. ඒකයි මට මේ වැඩේ කරගන්න බැරි වුණේ කියලා. අර අනිවාර්යයෙන්ම කරන්න ඕනි වැඩේ ඔයා දවසින් දවස කල් දානවා. හැබැයි අද වැඩ ගොඩක් කරා කියලා ව්‍යාජ සතුටකුත් ලබනවා. නමුත් ඇත්තටම මොනේ ඔයාට විශාල ප්‍රතිඵලයක් ලබලා දෙන ඔයාගේ ප්‍රධාන වැඩේ මඟ ඇරුණ එක විතරයි. ඒ නිසා ඔයාට දැන් පැහැදිලි. අපි බොහෝ වෙලාවට වැඩ කල් දාන්නේ කම්මැලිකමටත් වඩා වැඩක් කරද්දී ඔයාට දැනෙන අමාරු හැඟීම් වලින් අයින් වෙලා ඉන්න. ඒකයි අපිට ලේසියෙන් කරන්න පුළුවන් සහ ක්ෂණික සතුටක් ලැබෙන වැඩක් ලේසියකට කල් දාන්නේ නැත්තේ. අද නම් සෝෂල් මීඩියා යන්නේ නැතුව හෙට උදේ ඉඳලා යනවා කියලා කියන්නේ නැහැ. මේ විදිහට සිද්ධ වෙන මේ වැඩ කල් දැමීමෙන් අපිට මිදෙන්න බැරිද? පුළුවන්. ඒ සඳහා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? සරලයි.
වට අමාරුයි වගේ හිතන දේවල් වුණත් ලේසියෙන් කරන්න පුළුවන් වෙන විදිහට හදාගන්න එක. එතකොට ඔයාගේ මොලය ආයෙත් තේරුමක් නැති වැඩ එක්ක බිසි වෙලා ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනි වැඩ කල් දාන්න කියන්නේ නැහැ. පළවෙනි විසඳුම. ඔයා වැඩ කල් දාන්න අධිකව ඇබ්බැහි වුණ කෙනෙක් නම් වට ආරම්භයක් විදිහට මේ ක්‍රමේ භාවිත කරන්න පුළුවන්. ඔයාට යම්කිසි වැඩක් විශාලවට පෙනෙද්දි තමයි ඔයා ඒ වැඩේ කල් දාන්නේ. නමුත් ඒ වෙනුවට ඔයාට මෙහෙම කරන්න පුළුවන්. අද මම අසයින්මන්ට් එකේ පිටු 5ක් ලියනවා කියන වෙනුවට මම කම්පියුටර් එක ඔන් කරලා Word document එකක වචන 10ක් ලියනවා. මම බිස්නස් එකක් පටන් ගන්නවා වෙනුවට මම හොඳ බිස්නස් අයිඩියා එකක් සහ ඒකට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් කොලේක ලියනවා. විදියට පුංචියට ඔයා ඒ වැඩේ කරන්න පටන් ගන්න. අපි හිතුවට යම්කිසි වැඩක් පටන් ගන්න මොටිවේෂන් එක ඕනි කියලා. ඔයාගේ ඇත්තම මොටිවේෂන් එක එන්නේ ඒ වැඩේ පටන් ගත්තට පස්සේ. සමහර විට මේ ආරම්භය ඔයාගේ ටාස්ක් එකේ අවසානයේ දක්වා අරගෙන ආවේ. දෙවැනි විසඳුම. සාමාන්‍යයෙන් එකවර ලොකු වැඩක් ඉවර කරන්න ගියොත් අපේ ලිම්බික් සිස්ටම් එක බය වෙලා ඒ ටාස්ක් එක කල් දානවනේ. හැබැයි මේ ක්‍රමයෙන් කරන්නේ අපේ ඒ බය නැති කරලා ඒ ටාස්ක් එක කොටස් වලට කඩලා සම්පූර්ණ කරන එක. පියවර 5කින් මම ඔයාලට මේ ක්‍රමය පැහැදිලි කරන්න. පළවෙනි පියවර. ඔයාලට තියෙන ටාස්ක් එක තෝරගන්න. දෙවෙනි පියවර. විනාඩි 25ක එලාම් එකක් තියාගන්න. තුන්වෙනි පියවර. විනාඩි 25 ඇතුළත ඔයාගේ ෆෝන් එක බලන්නේ නැතුව වෙන කිසිම වැඩකට අවධානය දෙන්නේ නැතුව ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. හතරවෙනි පියවර. විනාඩි 25 ඉවර වුණු ගමන් විනාඩි 5ක පොඩි විවේකයක් ගන්න. මෙන්න මේක අපි එක ප්‍රමදෝර වටයක් කියලා හඳුන්වනවා. පස්වෙනි පියවර. මේ වගේ වට 4ක් කරලා ඒ වට 4 අවසන් වුණාට පස්සේ මිනිත්තු 30ක වගේ පොඩි විවේකයක් ගන්න. අපිට ටිකක් ලොකුවට පේන ලොකු ටාස්ක් එකක් වුණත් පියවරෙන් පියවර මේ විදිහට කොටස් කරලා අවසන් කරන්න අපිට පුළුවන්. සාමාන්‍යයෙන් අපේ මොළය අකමැති ලොකු වැඩ කරන්නනේ. හැබැයි මේ ක්‍රමය හරහා මොළයට ක්ෂණික සතුටක් දෙන ගමන් අපේ ටාස්ක් එක කම්ප්ලීට් කරගන්නත් පුළුවන්. සමහරවිට මීට කලින් මේ පියවර දෙක ගැන ඔයා දැනගෙන ඉඳලත් ඇති. හැබැයි දැනගෙන හිටියා කියලා ඒකේ කිසිම බලයක් නැහැ. ඒ නිසා අදම මෙන්න මේ ක්‍රම භාවිතයට අරගන්න. ඔයා මේ වෙනකන් කල් දාපු වැඩ එකින් එක මේ වීඩියෝ එක අවසන් වෙනවත් එක්ක අපි වීඩියෝ එකේදී කතා කරපු ක්‍රමවේදත් භාවිත කරලා නැවතත් ආරම්භ කරන්න. වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන යාළුවෙක්ට වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබත් සීමා සහිත මනසේ අසීමාන්තික පැතිකඩ සොයා යන අපි ගමනට එක් වෙන්න කැමති නම් පාල සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ජය වේවා.